දැල්ලු පහන් සිළුමෙන් ඔබ අප සියලු දෙනාගේම ජීවිත ආලෝකමත් වේවා කියන ඒ පැතුමත් සමගින් මේ මොහොතේදී විදුලි ආලෝකය මතින් මේ මහා තොරණ අද දවසේ තෙවන වරට විවෘත කරනු ලබනවා. ඉතින් අපේ ගෞරවනීය නායක හාමුදුරුවන්ගේ අතින් ඒ විදුලි ආලෝකය විවෘත කිරීම මේ මොහොතේදී සිදු වුණා. පැමිණ සිටින සියලු ආරාධිත අමුත්තන්ට අපි ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනවා. ඔබ වෙනුවෙන් මේ වේදිකාව පිටුපස සකස් කර ඇති ඒ සංග්‍රහය භුක්ති විඳින්නට ඒ ස්ථානයට පැමිණෙන්නට කියලා. ඉතින් ඒ වගේමයි අපි මතක් කරන්නට ඕන අද දවසේදී ඔබ වෙනුවෙන් මේ භූමියට පැමිණෙන ඔබගේ රථවාහන සඳහා රථවාහන වලට විශේෂයෙන්ම රථවාහන ඇතුල් කිරීමට අද දවසේදී ඔබගෙන් මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඔබේ රථවාහන රථගාල වෙත යොමු කරන්න ඔබෙන් මුදල් අය කිරීමක් සිදුවන්නේ නැහැ. පැමිණ සිටින ආරාධිත අමුත්තන් වෙනුවෙන් මේ භූමිය විවෘතයි. ඔවුන්ගේ රථවාහන නැවැත්වීමට අනිකුත් සියලු රථවාහන අපි ඉතාම ගෞරවයෙන් යුතුව මතක් කරනවා පැමිණෙන සියලු දෙනාටම ඔබේ රථවාහන මාර්ගයේ අවහිර නොවනසේ රථගාල වෙත ඇතුල් කරන්න ඔබෙන් අය කිරීම සිදු කරන්නේ නැහැ. ඉතින් අද දවසේදී අපේ ආසිරි පැතුමන් පින් පැතුමන් ගෙන එන්නට කාලය කෙමෙන් ලං වෙද්දී විශේෂයෙන්ම අපි මතක් කරනවා මේ වෙලාවේදී මේ තුන්වන දවසේදී ඔබට ඔබ වෙනුවෙන් බයිසිකල් දිනුම් බැඳීම විවෘතයි. ඉතින් රුපියල් 200ක මුදලකට ඔබට හරි අපූර්ව බයිසිකලයක් අවසන් දවසේදී ඔබේ කර